සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඔන්න අදත් ගමේ ලස්සන තැනක් බලන්න එකයි යන්න තමා ලෑස්ති වෙන්නේ. ඉතින් ගමක තියෙන නිස්කලංක පරිසරය කොච්චර බැලුවත් කොච්චර රස වින්දත් අපිට ඇති කියලා නම් හිතෙන්නේ නෑ. ඒ අපේ හිත ඒ තරමටම නිවාසනසන නිසාමයි. ඉතින් ඔන්න මම ඒ විඳින නිස්කලංක බව ඔයාලටත් සමීප කරන්න තමා මම මේ සූදානම් වෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එකේදී පෙනෙනවා ඇති අපි අප්‍රේල් මාසේ සිංහල හින්දු අලුත් අවුරුද්දට කඩිමුඩියේ සූදානම් වෙන කාලයක් නිසා ගස්වැල් එයාලගේ පරණ කොළ හල්ලලා අලුත් කොළ එන්න දළු දාලා පරිසරයත් වසන්ත කාලයට සූදානම් වෙනවා. ඉතින් අපි ගෙදර දොරේ වැඩවලට ගොඩක් හිර වෙලා ඉන්න කාලයක් තමා මේ ගෙවන්නේ. ඔයා මම හැමෝම ගෘහණියන් විදිහට විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් මේ දවස්වල නිවසේ සිදු කරනවා. ඉතින් ඒ අපේ උත්සව සමයත් එක්ක අපි එකිනෙකා ආදරණීයව අපේ වැඩ කටයුතු කරගන්න පෙළඹිලා ඉන්නවා. ඉතින් මේ වගේ ගැමි පරිසරයක ජීවත් වෙන මිනිසුන් එයාලත් ඒ වගේම තමා. ගොවිතැන් කටයුතු අනිකුත් කටයුතු වගේම සිංහල අලුත් අවුරුද්දට මේ පරිසරයත් එක්ක බැඳිලා සිංහල අලුත් අවුරුද්දට සූදානම් වෙනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ මේ ගමේ තියෙන පන්සල. ලොකු බිල්ඩින් හැදුණු පන්සලක් නෙමේ. නමුත් ගොඩක් පරණයි කියලා නම් අහලා තියෙනවා. ඉතින් අද ලස්සන තැනකට ඔයාලව එක්කන්ගේ ගමේ තියෙන පිහිල්ලට. මේ ඔයාලා දකින්නේ විශාල පුස්සැල්ල වැලක්. ඉතින් මේ වගේ පුස්සැල්ල වැල් දැන් හැමතැනම දැක ගන්න නෑ. මේ වැලත් ගොඩක් ලොකුවට තිබුණා. අපිට සෙල්ලම් කරන්න ඔන්චිලි පදින්න ඒ හැමදේම කරන්න තරම් ලොකුවට තිබුණා. දැන් දිරලා ගිහිල්ලා නිසා කොටස් කපලා ඉවත් කරලා තියෙන්නේ. ඒ නිසා තමා මේ විදිහට ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගමේ පිහිල්ලේ වතුර නම් ගොඩක් සීතලයි. මෙතනට ඉරේලිය වැටෙනවා ටිකක් අඩුයි. කුඹුක් ගස් මේ ගස් මේ වගේ පුසල්ලවල් ඒ වගේ විශාල ගස් ප්‍රමාණයකින් වට කරගෙන ඉන්න පරිසරයක් නිසා එතන වතුර ටිකක් සීතල වැඩි. අපි හැම වෙලාවෙම අපිම වෙලා ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ සුන්දරත්වය බලන ගමන් ඔයාලා ඒකත් හිතට ගන්න. මොකද පරිසරයේ ස්වභාව සෞන්දර්ය කියන්නේ අපේ හිත ගොඩක් සැහැල්ලු කරන දෙයක්. අපේ ආවේග පාලනය කරන දෙයක්. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම අපෙන් පිට වෙන වචන අපි කරන ක්‍රියාවන් ගැන දෙපාරක් හිතන්න ඕනි. මොකද අපෙන් පිට වෙන වචනයකින් තව කෙනෙක්ගේ හිතක් ගොඩක් රිදෙන්න පුළුවන්. අපිට ඒ වචනය ආයි ගන්න බෑ. ඉතින් ඒ වෙද්දී වෙන්න ඕන සිත් රිදීම් වෙලා ඉවරයි. ඒ නිසා අපි දෙපාරක් නෙමේ 10 වාරයක් අපි කෙනෙක් වෙනුවෙන් එළියට දාන වචනයක් ගැන හිතන්න ඕනේ. ඉතින් ඔයාලා මේ දකින්නේ පිහිල්ලේ වතුර යන විදිය. මේ උඩින් එන කඳුරකින් එන වතුර පාරක් තමයි මේ දැන් ඔයාලා දකින්නේ. ඒ වතුර පාර පිහිල්ලේ පිටින් යන්න හරවලා තියෙන්නේ. ඔන්න අපේ සුරතලත් පිහිල්ලෙන්ම නාගන්නවාද? මේ විදිහට තමා පිහිල්ලේ වතුර පහළට එන්නේ. පිහිලි දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එක පිහිල්ලක වතුර ප්‍රමාණය වැඩියෙන් එනවා. අනිත් පිහිල්ලේ අඩුවෙන් වතුර ප්‍රමාණයක් එනවා.
මේ ජලමූලාශ්‍ර බොහෝ පැරණි ඒවා කියලා තමා අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ සීතල වතුර ටිකක් නාලා සනීපෙට ගැමි හුළඟ වැදිලා ගැමි කෑම කාලා ඉන්න එක ගොඩාක් නිස්කලංකයි. ඉතින් ඔයාලා මේ දකින්නේ පිහිල්ලේ වතුර උල්පත. මෙතෙන්ද පතහ කියලා තමා ගමේ අය හඳුන්වන්නේ. ඉතින් ඒ කොටස තමා මේ දකින්නේ. දැන් නම් ගස්වල කොළ වැටිලා නිසා කුඹුක් ගස් ගොඩක් වටේට තියෙනවා. මේ හැමතැනම කොළ ගොඩක් ඔයාලට පෙනෙන්නේ දැන් ගස්වැල් දළු දාන්න පරණ කොළ බිමට හලලා තියෙන නිසා. මේ වගේ සුන්දර තැන් පරිස්සම් කරගන්න මිනිසුන් නොයනවා නම් හොඳයි කියන මතයක් දැන් සමාජයේ ගොඩනැගිලා තියෙනවා. මම නම් මේක විශ්වාස කරන්නේ නැහැ. කොයිතරම් සුන්දර තැනක් වුණත් මිනිස්සු විදිහට අපිට ඒක ආරක්ෂා කරගන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. අපි ගිය තැනක පාසටහන් පමණක් තියලා එන්න කටයුතු කරනවා නම් එතන කිසිදාක මිනිසුන් නිසා විනාශ වෙන්නේ නැහැ. ඉතින් අපිමයි මේ හැම දෙයක්ම ආරක්ෂා කරගත යුතු වෙන්නේ. අතටත් මේ සුන්දර ස්ථානවල මේ සුන්දරත්වය රැකිලා තියෙන්නේ නම් මේ ගමේ මිනිසුන් ඒ ගමට ආйти ඒ සුන්දර ස්ථාන විනාශ කරගන්න මේ වෙන විට නම් කටයුතු කරලා නැහැ. නුදුරු අනාගතේ මොන විදිහට කටයුතු වේවිද කියන එක අපි කියන්න දන්නේ නැහැ. නමුත් වර්තමානයේ වෙන විට හරි ලස්සනට මේ දේවල් අනාගතය වෙනුවෙන් ආරක්ෂාකාරීව තියෙනවා කියන්න නම් මට කියන්න පුළුවන්. අපේ හිත අපි නිතර සංසුන් කරගන්න, අපේ හිත අපි එකිනෙකාට වෛර නොකරගන්න, අපි එකිනෙකා සමග තරගයක් ඇති නොකරගන්න මේ වගේ දසුන් ගොඩාක් වටිනවා. ඉතින් මම නම් හිත රිදෙන බිඳෙන බොහෝ විට මේ සුන්දර පරිසරය විඳිනවා. ඒ සුන්දරත්වයත් එක්ක අපිට අපේ සිත ලස්සන කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන නිසා. ඉතින් අපි හැම විටම තරඟ කළ යුත්තේ අද ඉන්න අපිත් සමගමයි. තවත් කෙනෙකු ජීවිතේ ලබා ගන්නා දේවල් තව කෙනෙකුගේ ඇචීව්මන්ට් එක්ක අපි කොච්චර තරඟ කරත් තේරුමක් වෙන්නේ නැහැ. අපේ හිත කිලිටි වෙන එක විතරයි වෙන්නේ. ඉතින් මට තියෙන දේ තව කෙනෙකුට ලබා ගන්නවත් තව කෙනෙකුට තියෙන දේ මට ලබා ගන්නවත් බැහැ. ඉතින් අපි ඒ නිසා හැමදාම උත්සාහ කරන්න ඕනේ අද ඉන්න මට වඩා හෙට දියුණු මම කියන චරිතය ගොඩනගා ගන්න. ඉතින් ඒ වෙනුවෙන් අපි වැඩ කටයුතු කරන්න ඕනේ. අපිට තව කෙනෙක්ට යාන වාහන ගෙවල් දොරවල් ලොකුවට තියෙනවා කියලා ඒ දේවල් තරකාරීව ලබා ගන්න බෑ. ඉතින් අපිට පුළුවන් විදිහට අපේ ජීවිතේ සතුට රැඳෙන විදිහට පීඩාකාරී නොවන ආකාරයට අපේ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනි. මේ තමා මගේ ගමේ පන්සල. ඔයාලට පේනවා ඇති ලොකු බිල්ඩින් නැහැ. විශාල ඉඩකඩක හැදුණු පන්සලක් නෙමේ තියෙන්නේ. ඉතින් මේ පන්සල ඊටාම කුඩා නමුත් බොහෝ පැරණි පන්සලක්. ඉතින් මම දහම් පාසල් ගියෙත් මේ පන්සලට. මම අදටත් යන්නේ මේ පන්සලට. ඉතින් මේ පන්සල ඇතුළට මම වෙලාවක ඔයාලව එක්කන් යන්න. හරිම ලස්සනයි.
ඉතින් යාළුවනේ මම හිතනවා පන්සලක් කියන්නේ ආධ්‍යාත්මිකව සුවය ලබා ගන්න පුළුවන් තැනක්. ඉතින් ආධ්‍යාත්මික මානසික හැම සුවයක්ම වෙනුවෙන් ලොකු ඉඩකඩක තියෙන ලොකු පන්සල් පල්ලි අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මට නම් මේ හොඳටම ප්‍රමාණවත්. මේ ඔයාලා දකින්නේ මොනවාද? මන්දටිය ඇට. ඉතින් මම නම් පෙර පාසල් යන කාලේ ඉඳලම ගණන් කරන්න කොහෙ දැක්කත් එකතු කරගෙන එනවා. ඉතින් මේ කලිනුත් ඔයාලා දැකලා තියෙනවා කුඹුරු වලට වතුර අරගෙන යන ඇල මාර්ගයක්. ඉතින් අපේ සතුට රැඳෙන්නේ අපේ ළඟමයි. අපේ සතුට තව කෙනෙකුට තීරණය කරන්න බෑ. ඒ සතුට ආරක්ෂා කරගන්න තව කෙනෙක්ගේ උදව් ලැබෙනවා කියන එක සත්‍යයක්. නමුත් අපේ සතුට ආරක්ෂා කරගන්න ඕනේ අපි විසින්මයි. එහෙම නැති වුණොත් අපේ ජීවිතේ සතුට කියන දේ අපේ ජීවිතවලින් දුරස් වෙලා යනවා. ඉතින් ඒ නිසා අපිව සතුටින් තියාගන්න පුළුවන් උපරිමෙන් උත්සාහ කරන්න ඕනි. තව කෙනෙකුට අපේ ජීවිතේ සතුට විනාශ කරගන්න දෙන්න හොඳ නැහැ. මොකද අපේ ජීවිතේ චූටි සතුටක් හරි අපි ලබා ගන්නේ ලොකු කැපකිරීමක් කරලා. ඉතින් එහෙම මහන්සි වෙලා ලොකු කැපකිරීමක් කරලා ලබා ගන්න ඒ සතුට තව කෙනෙකුගේ වචනයකින් හෝ දෙකකින් විනාශ වෙලා යන්න දෙනවා නම් අපි එතනදී ගොඩක් දුර්වලයි. ඉතින් අපි ඒ දුර්වල මානසිකත්වයෙන් මිදිලා අපි ශක්තිමත්ව අපිව ගොඩනගා ගන්න කටයුතු කරන එක තමා ගොඩක් වැදගත් වෙන්නේ කියලා මම නම් හිතනවා. මේ සුන්දර පරිසරයේ වගේම කොළ පාට ගස්වැල් වගේම ලස්සනට ගලා බසින දිය ඇලි ගංගාව වගේම ඔයාගෙත් මගේත් සිත් පිරිසිදු ලස්සන සිත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩ කටයුතු අද ඉඳලම අපේ ජීවිතවල සිදු කරගෙන යන්න අපි අදිටන් කරගනිමු. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලා බලන්න ඉක්මනින්ම එන්නම්. මගේ ගමේ සුන්දරත්වය නරඹන්න එකතු වුණ ඔයාලා හැමෝටම ස්තුතියි. මම තවත් ලස්සන තැනක් ඔයාලට පෙන්වන්න ඊළඟ වීඩියෝ එකෙන් එන්නම්. ඉතින් අපි නිතරම තව කෙනෙක් සතුටින් ඉන්නවා බලලා සතුටු වෙමු. අපේ වචනකින් තව කෙනෙකුගේ හිතක් නොරිද්දා ජීවත් වෙන්න උත්සාහ කරමු. ඉතින් මේ පැතුම අලුත් අවුරුද්දට ඔයාට මම එකතු කරන ගමන් අදට මම සමුගන්නවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ආදරේ හැමෝටම ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම එන්නම්.